ජේන් අය කියන්නේ චාර්ලස් බ්‍රොන්ටේ විසින් ලියවන ප්‍රසිද්ධ ඉංග්‍රීසි නවකතාවක්. ජේන් අය කියන්නේ අනාථයෙකු ලෙස දිවිගිය වූ තරුණියක වූ ජේන්ගේ ජීවිත කතාව. ඇයගේ දුක්පිරුණු ළමා කාලය, අධ්‍යාපනය සහ අවසානයේ රොචෙස්ටර් මහතා සමග ඇතිවන ආදරය මේ නවකතාවේ මූලික කරුණු වෙනවා. ජේන් කියන්නේ ශක්තිමත්, ස්වයංපූර්ණ සහ ධෛර්යවන්ත කාන්තාවක්. මෙතෙන් සිට ජේන් ඇයගේ ජීවිත කතාව පැහැදිලි කරයි. පළමු කොටස ගේට්ෂට් නිවස. එය ශීත ඍතුවක් විය. ශීත ඍතුවේදී දහවල් වරුවේ විනා සවස් වන විට ගේ තුළින් බැහැර නොයා හැකිය. වැඩිදුර ඇවිදීමටද මට නුරුස්නා ගතියක් විය. එයින් එදින අප සවස ගේ තුළින් බැහැර නොයමු. විසිත්ත කාමරයේ සයනයක් මත වැතිර උන් ට්‍රීඩ් මහත්මිය වටා ඇයගේ සුන්දරතම දරුවන් වන එලිසා, ජෝන් සහ ජෝර්ජියානා සිටියහ. බැහැරදී කෙසේ වෙතත් එතනදී නම් ඔවුන් හැසිරුණු ආකාරයේ පැසසිය යුතුය. තම දරුවන් ගැන මානයක් හා වැරදි වැටහීමක්ද රීඩ් මහත්මිය තුළ නිතර විය. ඇයගේ දරුවන්ගේ සමාගමයට මා නොහඹනේ යයි ඇය නිගමනය කළේ එහිනේ. මට නිතරම මගේ කාලයේ හුදකලාව කනගාටුවෙන් ගත කරන්නට සිදුවිය. මා තුළ ළමාගති, පියකරු සිරිත් ආදිය ඇතිවනතුරු මා ඔවුන්ගේ ආශ්‍රයෙන් තොරව තබන්නට යයි ඇය විසින්ම බෙසී නැමැති මෙහෙකාරියට මාව පවරන ලදී. මේ ආකාරයෙන්ම වෙන්කර තැබී මට නොදැරිය හැකි දුකක් විය. තවත් මේ දුක විඳින්නට මට බැරි හැයින් මම ඇය වෙත මගේ නැන්දා වෙත ගියමි. මා කුමක් කළායයි බෙසී ඔබට කිව්වාදැයි මම ඇසුවෙමි. ජේන්, ඔබ මගෙන් ප්‍රශ්න අහන්න එපා. ළමෙක් විදියට ඉන්න ඕනෑ. වැඩිමහල් අයගෙන් ප්‍රශ්න ඇසීම ළමයෙකුට අයිති වැඩක් නොවේ. පරයන්ක ඔය හරි මුල්ලකින් වාඩි වෙයන්. කතා කරන හැටි ඔබ ඉගෙන ගන්නතුරු උඹ එහෙම ඉන්න ඕනෑ කීවාය. විසිත්ත කාමරයට යවත කාමරයේ කෑම කාමරය විය. මම එහි ගියමි. එහි පොත් රාක්කයක් විය. මම ඉන් පින්තූර පොතක් තෝරා ගතිමි. ජනල් පඩිය උඩ වාඩි වෙමි. ජනල් රෙද්දගෙන ඉන් මා වැසෙනසේ ආවරණය කරගතිමි. ඒ පොත ඉතා අලංකාර ඌද වෛවර්ණ ඌද චිත්‍රයන්ගෙන් ගහන විය. බරණ එකිනෙක පින්තූරයෙන් කියවුනේ රමණීය කතන්දරයකි. මේ චිත්‍ර පුස්තකය මගේ දෙදෙන මත රඳවාගෙන මම ආශ්චර්යවත් ලෝකයට ඇතුළු වෙමි. සමහර විට ශීතල සන්ධ්‍යාවක අප කැඳවා රසවත් කතන්දරයක් අපට කීම බෙසීගේ සිරිත විය. මෙතැන්දී මට බෙසීද සිහි වූයේ එහිනේ. මේ පොත ඩේවිඩ් නැමැති කතුවරයෙකු විසින් කරුණු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පක්ෂීන් පිළිබඳ පොතකි. මෙසේ මේ ආශ්චර්යවත් පොත බලමින් අමුතු සිතුවිලි සාගරයක කිමිදෙමින් සිටි මට ජෝන් රීඩ් හෙවත් රීඩ් මහත්මියගේ එකම පුත්‍රයාගේ රළු කටහඬ ඇසිනි. කොයි ලෝකෙද? ලිසි, ජෝර්ජි, ජේන් මෙහෙ නෑ. වැස්සේ එළියට ගිහින් අම්මට කියන්න. මා ජනේල් රෙද්දෙන් මුවා වී සිටීම කොපමණ හොඳදැයි මට දැනුනි. ඔහු කවරදාවත් මා සොයාගන්නේ නැති බව මම දනිමි. මගේ අවාසනාවකට මෙන් එලිසා එහි ආවාය. මා උන් තැන ඇගේ තියුණු ඇසට පෙනිනි. ජෝන්, ඔන්න ඔය ජනල් පඩිය උඩ ඉන්නවා ඈ කීවාය. මම ෂණයකින් එළියට ආවේ. එතන තවත් කුන්නහොත් ජෝන්ගේ රළු අතට මා අසුවන බව දත්තේනි. මොකදයි මම ඇසුවෙමි. මොකද රීඩ් මහත්මයා කියලා අහපන් කියමින් ජෝන් අත්පුටුවක වාඩි වූයේය. මෙහාට වරෙන් යන ඔහු මීළඟට නිවේදනය විය. ජෝන් රීඩ් ටෙරස්වියේ සිටි පාසල් ශිෂ්‍යයෙකි. මා ඔහුට අවුරුදු 4ක් බාල වියේ සිටියහින් ඔහුට කීකරු වීම මාගේ නියමය විය. මේ දිනවල ඔහු සිටිය යුත්තේ පාසලේය. නේවාසික විද්‍යාලයක ඉගෙන ගන්මින් සිටි ඔහු සනීප මදකමක් නිසා මසකට ගෙදර ගෙනෙන ලදී. ඔහුගේ ආචාර්ය මහත්තයාගේ අදහස වූයේ ඔහු කෑදර ළමයෙක් යන්නයි. එහෙත් ඔහුගේ පෙම්බර මෑණියන්ගේ අදහස වූයේ අධික පාඩම් කිරීම නිසා ඔහු වෙහෙසටපත් වී සිටිහෙයින් ඔහුට මසකට පමණ විවේකයක් අවශ්‍ය බවය. අසනීපය හෝ වෙහෙසීම හෝ කෙසේ වෙතත් ඔහුගේ ඇඟපත නම් කුඩා යෝධයෙකුගේ ඇඟපත මෙන් විය. පෙනුම රළු විය. හැසිරීම ඡන්ද පරුෂ විය.
ඔහු තුළ ඔහුගේ මෑණියන් හටවත් සොහිරියන් හටවත් ආදරයක් තිබුණු බව නම් ඔහුගේ ක්‍රියාවෙන් නොපෙවුණි. එහෙත් මා කෙරෙහි නම් ඔහු තුළ වූයේ බද්ධ වෛරයකි. ඔහු මට පරුස වචන වලින් බැනවැදුනේය. මුටිබට දුන්නේ සතියකට වරක් හෝ විටින් විට හෝ නොවේ. නිතිපතා ඔහුගෙන් පීඩාවෙන් තීම මාගේ නියමය විය. ඔහුගෙන් ගැලවීමට මට කිසි මඟක් නොවීය. ඔහු මට තලන විට හෝ බනින විට හෝ මෙහෙකරුව පවා මා බේරා ගන්නට ඉදිරිපත් නොවූහ. එහෙත් ඔහු මට තලන බව, බනින බව, නිතිපතාම හිරිහැර කරන බව නොදත්තේ රීඩ් මහත්මිය පමණි. ඇය ඉදිරිපිට ඔහු මට තැළුව නමුත් එය ඇයගේ ඇසට නොපෙනිනි. මම ඔහුගේ නියමයට අවනතව ඔහු ළඟට ආවෙමි. විනාඩි 3ක් පමණ හේ දිව දික් කරමින් මට සරදම් කළේය. ඊළඟට වන්නේ කුමක්දයි මට හැඟී යන්නේ මම පියවරක් අපස්සට තැබ්බෙමි. එහෙත් මට ගැලවීමක් නොතැවිනි. හෙන පහරක් බඳු කම්බුල් පහරක් මට වැදිනි. ඒ ගැහුවේ මම්මාගෙන් හරස් ප්‍රශ්න ඇසුවාට මීයෙක් වගේ ජනල් පඩිය උඩ නැගී සිටියාට. ඒ සරදම් වලට නම් පිළිතුරු දෙන්න අදහසක් මා තුළ නොවීය. එහෙත් මීනක් පහර කන්නේ කෙලෙසදැයි මම කල්පනා කෙරෙමි. දී ජනල් රැත්තට මුවාවී කළේ කුමක්දයි ඊළඟට හේ ඇසීය. මා පොතක් කියවමින් සිටියා. කෝ පොත? මම ජනලයේ වෙත ගොස් පොත ගෙනාවෙමි. තිත ඔය පොත් අයිති නැහැ. දී දුප්පත් නෑදෑයෙක්. තිත මුදල් නැහැ. කිසිත් නැහැ. තිගේ පියාතිට ඉතුරු කළේ දෙයක්වත් නැහැ. තිට ඇත්තේ හිඟා කන එකයි. අප වැනි මහත්මයෙකුගේ දරුවන් එක්ක ආශ්‍රය කිරීම නොවේ. දී අපේ කෑම කනවා. මම්මගේ මුදල් වලින් අදිනවා. මින් මතු මගේ පොත්‍රාක්කය අතපත නොගන්නට මම තිට යස පාඩමක් උගන්වන්න. දිහෙන් දොර ළඟ හිටපිය. ඔය කන්නාඩියනුයි ජනේලනුයි ඈත් වෙලා. ඔහුගේ අදහස කුමක්දයි මට වැටහුණේ නැහැ. එහෙත් ඔහු පොත ඔසවා මා වෙත එල්ල කරන විට මට ඉබේම කෑගැසිනි. එහෙත් පොත් පහර වළක්වා ගන්නට මට නොපුළුවන් විය. පොත කුඩා එකක් නොවූ හෙන් මා බිම හෙලන්නට ඒ පහර ප්‍රමාණවත් විය. බිම වැටෙන විට මගේ හිස දොරෙහි ඇණි පැනිනේ. හිසෙන් ලේ ගලන්නට විය. වේදනාව ඉවසා ගන්නට පුළුවන් නොවිනි. මම කෝපයෙන් හා වේදනාවෙන්ද කෑගැසිනි. නපුරු රෞද්‍ර කොල්ලා, ඔබ මිනී මරුවෙක් වගේ, වහලුන්ගේ ස්වාමියෙක් වගේ, ක්‍රූර රෝම නරපතියෙක් වගේ යනු මගේ මොයින් නික්මිනි. නීරෝ සහ කලිබුලාද යන නපුරු රෝම රජවරුන් ගැන මා කියවා තිබුණු හෙන් මම එසේ කෑගැසිමි. මොනවා තීමට කුමක් කීවේ? එලිසා ජෝර්ජියානා ඇහුණද මෑ මට කතා කළ හැටි. මම මම්මාට කියන්නම්. එහෙත් කියමින් හේ නැවතත් මා ඉදිරියට පැන මගේ කෙස් වැටියෙන් හා කුරහිසින් අල්ලා ගත්තේය. ඔහුගේ විලාපය මිනිමරුගේ විලාසයට අඩු නොවීය. මගේ හිසෙන් ලේවිඳු කිහිපයක් ගෙල පහලට රූරා එන බව මට දැනිනි. එයින් නොදරිය හැකි වේදනාවක් නිසා මගේ බිය යටපත් විය. මම උමතුවෙන් මෙන් ඔහුව සටන් කළෙමි. මගේ අත්වලින් මා කුමක් කළාදැයි මම නොදනිමි. හේ මීදන කියා කෑගසෙන් මහ හඬින් හඬන්නට විය. ලැබෙන උදව් සියල්ලම ලැබුණේ ඔහුටය. මොහොතකින් ඔහුගේ සොහොයුරියෝ මහල් තලයට නැග තමන් මෑණියන් අහා ඇබර්ට් යන සේවිකාවන්ද සමග අහ. අනේ ජෝන් පුංචි මහත්මයාට මෙහෙම කරන එක කොච්චර නපුරුකමක්ද? මම නම් මෙහෙම නපුරුකමක් මගේ ජීවිතේටම දැකලා නැහැ. කවුදෝ කියනවා මට ඇසිනි. රීඩ් නෝනා කතා කළාය. ඔය කෙල්ලවාර රතු කාමරේට අරන් ඵලයල්ලා. ගිහින් ඒකට දමා යතුරු දමා වරෙල්ලා. ඕකේ වාය. යකඩ බඳු අත් සතරක් මා මත පිට හැරෙනි. ඔව්හු මා මහල් තලයට රැගෙන ගියහ.